මගේ ජීවිතේ සංගීතය දෙක. එක පවුල. රොෂාන් ප්‍රනාන්දු කියන්නේ හිතට එකගව හරි දෙයට හරි කියන වැරදි දෙයට වැරදි කියන කෙනෙක්. ඔබ ජීවිතේ මත්පැන් පානය කරලා තියෙනවද? නැහැ. දුම්බැටි? නැහැ. මත්ද්‍රව්‍ය? නැහැ. මගේ කියලා ගීත නාංලාරු 150ක් විතර මම ගායනා කරලා තියෙනවා. මම ගීත නිර්මාණය කරලා තියෙනවා ගායක ගායිකාවන්ට ක්ෂේත්‍රයට ඒ ඔක්කොම ගත්තොත් 300ක් 350ක් විතර වගේ තියෙනවා. අපි අනිත් අයට චූන් දෙනවා. අපි චූන් ගන්නෙ නැහැ. ඔය මිනිස්සු නැති වෙන්නේ අනිත් අය ඉස්සරහා පොරක් කියලා පෙන්වන්න ගිහිල්ලානේ. පොල් කොටන් වලින් හදපු ස්ටේජ් එක ටෙන්ට් දාලා ගමේ අය දුන්න සහයෝගයක්. ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. කියන්නේ ඒ අපිට තිබ්බ උනන්දුවම ගමේ ඉන්න අයටත් තිබ්බා. ඉතින් ඒ ඔක්කොම එකතු වෙලා මට මතකයි ඒ 91 ඒ ඔක්තෝබර් මාසයේ ඔක්තෝබර් 1 වෙනිදා අපි ප්‍රසංගයක් පැවැත්වුවා කටුනේරිය අපේ ගමේ. ෆ්ලෑෂ්බැක් එනකොට ඒගොල්ලොන්ට මේ දේවල් ටික තියෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ විදිහයි. ඒගොල්ලොත් එක්ක මේ වැඩේ කරනවා නම් මෙහෙමයි කරන්න ඕනේ. එහෙම අනිත් පාර්ශවයේ ඔළුව හදාගෙන තමයි අපිත් එක්ක වැඩ කරන්නේ. සම්පූර්ණ නම වර්ණකුල සූරිය රොෂාන් නිලන්ත ප්‍රනාන්දු. උපන් ගම? කටුනේරිය. පාසල් ගියේ? කටුනේරිය මධ්‍යම මහාවිද්‍යාලය. පවුල විස්තර? මම මගේ පියා අම්මා ජීවිතුන් අතර නැහැ. සහ මගේ පවුල ඒ කියන්නේ මගේ බිරිඳ දුව පුතාලා දෙන්න. පළවෙනි ගීතය Tamanගෙම ගීතයක් ගායනා කරපු? තව එක සැරයක් ඔබ හමු වන්නට නැත්නම් කියන ගීතය තමයි මගේ පළවෙනි ගීතය හැටියට මම සංගීතවත් කරලා මම රචනා කරලා ගායනා කරපු. කොයි කාලෙද? ඒක දැනට අවුරුදු මම හිතන්නේ ඒක 2002 වගේ ඒ දවස්වල. මුලින්ම ප්‍රසංග වේදිකාවකට ගොඩ වුණේ මොන අවුරුද්දේද? ඒ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ ආරම්භයත් එක්ක 91 1991 තමයි අපි ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම අපි නිර්මාණය කරගෙන මුලින්ම ගමේ සංගීත ප්‍රසංගයක් මට මතකයි අර පොල් කොටන් වලින් හදපු ස්ටේජ් එක ටෙන්ට් දාලා ගමේ අය දුන්න සහයෝගයක්. ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. කියන්නේ ඒ අපිට තිබ්බ උනන්දුවම ගමේ ඉන්න අයටත් තිබ්බා. ඉතින් ඒ ඔක්කොම එකතු වෙලා මට මතකයි ඒ 91 ඒ ඔක්තෝබර් මාසයේ ඔක්තෝබර් 1 වෙනිදා අපි ප්‍රසංගයක් පැවැත්වුවා කටුනේරිය අපේ ගමේ. ඒක තමයි අපේ පළවෙනි ප්‍රසංගය. මේනකොට ගීත කීයක් ගායනා කරලා තිබෙනවද? මගේ කියලා ගීත නාංලාරු 150ක් විතර මම ගායනා කරලා තියෙනවා. මම ගීත නිර්මාණය කරලා තියෙනවා ගායක ගායිකාවන්ට ක්ෂේත්‍රයට ඒ ඔක්කොම ගත්තොත් 300ක් 350ක් විතර වගේ තියෙනවා. CD 30 කීයක් නිකුත් කළා තිබුණාද ෆ්ලෑෂ්බැක්? මගේ රොෂාන් ෆර්නෑන්ඩෝගේ තියෙනවා 5ක් ඇල්බම්ස්. ෆ්ලෑෂ්බැක් එකෙත් ෆ්ලෑෂ්බැක් කියන සංගීත කණ්ඩායමේ ගීත තියෙන එක ඇල්බම් එකයි. non stop සහ ඔය කේක මිශ්‍ර හින්දි සිංහල non stop ඔය ඔක්කොම මිශ්‍ර આવොත් කොම 15ක් විතර තියෙනවා. ජීවිතේ ලැබුණු ජයග්‍රහණයන්? ඇත්තටම පළවෙනිම ජයග්‍රහණය හැටියට මගේ වෘත්තියේ මම දකින්නේ මට people awards හම්බුණා. ඒකට මම ගොඩක් කැමතියි. ඊට පස්සේ මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මට සම්මානයක් ලැබුණා. ඒ වගේම දෙරණ මියුසික් අවුවර්ඩ්ස් වලින් හම්බුණා. ඒ වෘත්තීය පැත්තෙන් ලැබුණු ජයග්‍රහණ. ජීවිතේට ලැබුණු ජයග්‍රහණ තමයි මගේ බිරිඳ, මගේ දරුවෝ, මගේ ජීවිතේට ලැබීම. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු. බොහොම ස්තුතියි රොෂාන් ඇරයුම පිළිගත්තට. ඇත්තටම ඔබේ ඇරයුම මට අහක දාන්න බෑ. බොහොම ස්තුතියි. ඔයාගේ සංගීත ගමන ගත්තත් අවුරුදු 30ක්. ඔව්. දැන් මේ අවුරුදු 30 තුල පුරාවට මාධ්‍යයේ මමත් අවුරුදු 20කට ආසන්න කාලයක් මාධ්‍යෙ මම ඉන්නවා වැඩ කරනවා අපි හම්බ වෙලා තියෙනවා. හැබැයි කිසිම නරකක් ගාව ගත්ත කෙනෙක් නැති කෙනෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියලා කියන්නේ. පෞල් ජීවිතෙත් හරි බැලන්ස් එකේ යන සංගීත ගමනත් හරි බැලන්ස් එකේ යන පුද්ගලයෙක්. කොහොමද මේ දෙක බැලන්ස් කරගත්තේ රොෂාන්? ඇත්තටම ලහිරු ඒකට මූලිකම හේතුව තමයි මගේ පියා. ඔහු තමයි අපිට ඒ ගුරුහරුකම් දුන්නේ. විශේෂයෙන්ම ඔහු අපිට මේ ජීවිතේ බැලන්ස් කරන හැටි. අපි මේ වෘත්තියක් හැටියට අපි ඉස්සරහට යන විදිහ යන්න ඕනේ කොහොමද කියන දේවල් අපිට කියලා දුන්නේ. විශේෂයෙන් මම ඔහුගෙන් ඉගෙන ගත්තා. ඒ වගේම මම
පොතපත කියවලා මේ ලෝකේ ගැන ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරලා අපි හොයාගත්තා ඒ රටවල අය කොහොමද මේ තැන්වලට ගියේ ඒ අය කොහොමද මෙච්චර කාලයක් ඒ අයගේ මේ සංගීත කණ්ඩායම් එහෙම නැත්නම් ඒ ව්‍යාපාර අවුරුදු ගාණක් කියලා තියාගත්තේ කියලා. ඒ එකකදී මට ආපු දෙයක් තමයි විශේෂයෙන්ම ක්වොලිටි කන්ට්‍රෝල් කියන එක. ක්වොලිටි එක පළවෙනි එක. ඊළඟ විනය. ඊට පස්සේ අපි කරන දේ අපේ රසිකයාට පැවැත්මක්, ඒ කියන්නේ පවතින දෙයක් කරන එක. ඉතින් ඔන්න ඔය කරුණු කාරණා ගොඩක් එකතු කරන් තමයි මේ අවුරුදු 30ක් අපි මෙහෙම ඉන්න හේතුව. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම අපි යන තැනක ඕන කෙනෙක් දන්නවා මේ ෆ්ලෑෂ් බෑක් එනකොට ඒගොල්ලොන්ට මේ දේවල් ටික තියෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ විදිහයි. ඒගොල්ලොත් එක්ක මේ වැඩේ කරනවා නම් මෙහෙමයි කරන්න ඕනේ. එහෙම අනිත් පාර්ශවයේ ඔළුව හදාගෙන තමයි අපිත් එක්ක වැඩ කරන්නේ. ඒ තමයි අපි ලැබපු ජයග්‍රහණය. ඒ කියන්නේ මෙච්චර කල් ඉන්න හේතුව, මේ නම මෙච්චර කල් තියාගන්න හේතුව අපි විනය, ක්වොලිටි එක සහ ප්‍රොඩක්ෂන් එක අපි කරන දේ අපි උපරිමයෙන් කළා. සාමාන්‍යයෙන් දැන් ඔය ප්‍රසංගයකට සහභාගී වෙනම විවාහ මංගල උත්සවයක් ගන්න දැන් අපි දකින්නවානේ සංගීත කණ්ඩායම් වෙනකොට ටේබල් එකක් දානකොට අනිවාර්යයෙන්ම අපි කියමුකෝ මොනවා ඩ්‍රින්ක් එකක් තියන්න වෙනවා. මත්පැන් පාන වර්ග තියන්න වෙනවා. ෆ්ලෑෂ් බෑක්ලා කොහොමද? එහෙම නැහැ. එහෙම නැහැ. හේතුව තමයි ලහිරු අපිට වැඩිම වෙඩින්ස් වලට, ඒ කියන්නේ විවාහ මංගල උත්සව වලට ආරාධනා ලැබෙන සංගීත කණ්ඩායම. ගොඩක් අය හිතාගෙන ෆ්ලෑෂ් බෑක් කියන්නේ ලිමාන් ප්‍රසංග වේදිකාව විතරයි සංගීතවත් කරන්නේ. නමුත් ඔයා ඔය කියපු කාරණාවත් එක හේතුවක්. ඒ කියන්නේ විනය. විශේෂයෙන්ම අපි යන්නේ ඒ විවාහ මංගල උත්සවයට එන අයව සතුටු කරන්න. අපි සතුටු වෙන්න නෙමෙයි. දැන් ඒකට ගිහිල්ලා අපි බීලා, අපි කාලා, අපි අපිට ඕන විදිහට ආතල් අරගෙන අපි ඒගොල්ලන්ගේ හොඳම දවස නාස්ති කරලා දැම්මොත් ඒ මිනිස්සුන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ ඒක හොඳම දවසේ. ඒක අපි නාස්ති කරලා දාන්න බෑ. ඒක නිසා අපි හොඳ අවදියෙන් ඉන්න ඕන. මොකද එතන කන බොන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ, ඒගොල්ලන්ගේ ජීවිතේ හොඳම දවස. ඒගොල්ලෝ ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්, ඒගොල්ලෝ ඩාන්ස් කරන්න පුළුවන්, ඒගොල්ලෝ නේ ඒගොල්ලෝ හරිම සතුටු වෙන අවස්ථාවක්. එතකොට අපි සිහියෙන් ඉන්න ඕන. ඒ කියන්නේ මට බාර දෙන කොටස තමයි සංගීතය. ඉතින් ඔය ඔක්කොම එක්ක අපේ ටේබල් එක වෙනම තියෙනවා. ඒ ටේබල් එකට ලිකර් මොකුත් එන්නේ නැහැ, ඩ්‍රින්ක්ස් එන්නේ නැහැ. අපි හොඳ අවදියෙන් ඉන්නවා. අපි හොඳ අවදියෙන් ඉඳලා අපි අනිත් අයට චූන් දෙනවා. අපි චූන් ගන්නෙ නැහැ. අර මං මුලින්ම අහපු ප්‍රශ්නේ ඊටු කොටස දැන් පෞල් ජීවිතය ගත්තත් රොෂාන් ප්‍රනාන්දුගේ නමට කැලලක් එකතු වෙලා නැහැනේ කොහෙවත්. දැන් මං ඒක අහන්නේ දැන් කලාලෝකයේ ගත්තම අපි ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න හම්බෙන දෙයක් තමයි එක්ක ඩිවෝස් වුණා කියන්න පුළුවන් නැත්නම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔක්කොමලා නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් අර ජනවහරේ තියෙනවනේ ආ කලාකරුවන්ගේ පවුලන මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මේගොල්ලෝ ජනප්‍රිය නිසා මිනිස්සු හම්බෙන නිසා කියන දේ. රොෂාන් කොහොමද පෞල් ජීවිතේ ඔය මට්ටමේ සාර්ථකත්වයක් තියාගත්තේ? මොකද ඔබ ලෝකේ වටේ යනවා. ජනප්‍රියත්වයක් තිබෙනවා ඔබට, මුදලුත් තිබෙනවා. ඔව්. ඇත්තටම ලහිරු බොහොම ලස්සනට ඉන්නවා, අඳින කරනවා එදා ඉඳලම. ඇත්තටම ලහිරු මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට අපි අපේ ජීවිතේ තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප්. ඒ කියන්නේ අපි ජීවිතේ අපි ගමුකෝ නොමැරි අවුරුදු 70ක් ජීවත් වුණොත් ඔය 70 අපි කැටගරයිස් කරගන්න ඕනේ. ළමා කාලේ. ඊට පස්සේ එනවා තරුණ කාලේ. ඊට පස්සේ එනවා මැදිවිය, මහලුවිය. ඔහොමම ඇවිල්ලා ඔය 70 සම්පූර්ණ කරන්න නොමැරි හිටියොත්. ඉතින් මම හිතපු දෙයක් තමයි අපේ ජීවිතේ ඒ කාල ඒ විදිහට අපිට ගෙවන්න පුළුවන්. සමහරක් වෙලාවට ආර්ථික අපහසුතාව තියෙන්න පුළුවන්, මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ දේශපාලනික ප්‍රශ්න මත රටේ වාතාවරණය, රටේ යුද්ධයක් තිබ්බා. ඒ වගේ ප්‍රශ්න මත එක එක දේවල් වෙන්න පුළුවන්. රැකියාවේ වෙනස්කම්. ඉතින් ඒවත් එක්ක එහෙම එනකොට අපි අපේ ජීවිතේ බැලන්ස් කරන් යන්නේ කොහොමද කියන එක අහන්නේ පවුලක් විදියට. එතකොට මම කියන්නේ පවුලට පළවෙනි තැන දෙන්න ඕනේ. මගේ ජීවිතේ සංගීතය දෙක. එක පවුල. හේතුව සංගීතය දෙක. ඔව්. හේතුව මම වැඩි වෙලාවක් ඉන්නේ ගෙදර පවුලත් එක්ක. මම සංගීතය කරන්නේ ස්ටේජ් එකේ උඩරිම පැය 4යි. අන්න ඔයගොල්ලෝ මේ මියුසිකල් ෂෝ වලමනේ එක්කෝ එළියේ ප්‍රසංගයක් නැත්තම් රූපවාහිනී ආයතනයක නැත්තම් ගුවන්විදුලි ආයතනයක නැත්තම් පිටරටක. නැත්තම් පිටරට. ඔව්. හැබැයි ඒ කාලය උඩරිම පිටරටක ගියොත් උඩරිම මැද පෙරදිග වගේ ගියොත් නම් සතියයි. යුරෝප් හරි USA කැනඩා ඒ වගේ ගියොත් තමයි අපි මාස එකමාරක් ඉන්නේ. ඒකත් අවුරුද්දකට දෙකකට එක වතාවයි. හැබැයි ලංකාවේ නම් පැය 5යිනේ මේ රට ඇතුලේ. උපරිම ඒ පැය 5 ඇතුලේ අපි ගිහිල්ලා උපරිම පැය 4ක ෂෝ එකක් කරලා එනවා. හැබැයි මම වැඩිපුරම ඉන්නේ ගෙදර.
එතකොට මට හොඳට මගේ වයිෆ්ගේ මූණ දිහා බලන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩිම මහන්සි වෙන කෙනා. මම මගේ පවුල නගා සිටවන්න මම මගේ මහන්සියෙන් දෙන දේ වගේම මගේ දරුවෝ බලා ගන්න, මගේ මානසිකත්වය හොඳින් තියන්න, මගේ ඇඳුම් පැළඳුම් හොදලා කරලා මාව ලස්සනට යවන්න, මට දෙන කෑම ටික පිරිසිදුව හදලා මාව නිරෝගීමත්ව තියන එක, මගේ ඔළුව අවුල් කරන්නේ නැතුව ගෙදර ආපුවම මට මගේ ප්‍රශ්න අහලා ඔයාට අද මොකක්ද උනේ, අද වැඩක් හොඳින් කරාද? එතකොට මම උපයගෙන එන මුදල් හරියට කළමනාකරණය කරලා ඉතුරු කරලා ලහිරු එක ලොකු පාට් එකක්. ඒ පාට් එක ඉස්සරහා අපි කරන්නේ පොඩි දෙයක්ද කියලා හිතෙනවා. ඉතින් ඒකට රෙස්පෙක්ට් එක දෙන්න ඕන. එතකොට වයිෆ්ට ඒ ගෞරවය දෙනවා. ඊට පස්සේ දරුවෝ බලාගෙන ඉන්නවා අම්මා තාත්තා දිහා. ගොඩක් වෙලාවට සමහරක් දෙමව්පියෝ කියනවනේ මේ දරුවෝ හැදිලා නැහැ, නැත්නම් මේ දරුවෝ මෙහෙමයි මෙහෙම වෙනවා, කතා කරන්න දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අම්මා තාත්තගේ හැසිරීම තමයි දරුවන්ට යන්නේ. එහෙම නැත්නම් ඔය ජාන වලින් ආපු දේවල් තමයි යන්නේ. එතකොට අපි දැනගන්න ඕන දරුවෝ ඉස්සරහා කතා කළ යුතු දේවල් මොනවාද? පෞද්ගලිකව කතා කළ යුතු දේවල් මොනවාද? දෙමව්පියෝ දෙන්නේ දරුවෝ ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද? දරුවන්ට අපි ආදර්ශමත් වෙන්නේ කොහොමද? අපි දරුවන්ව හදන්නේ කොහොමද? මොකද පුංචිම කාලේ තමයි ඔය හදාගන්න ඕනේ. අවුරුදු 10 පැන්නයින් පස්සේ ළමයෙක්ව හදන්න හරි අමාරුයි. ඒ කියන්නේ වැරදි හදන්න අමාරුයි. එතකොට එයා තේරුම් ගන්නවා වයස. පොඩි කාලේ තමයි එයාට දෙන්න ඕනේ පිළිවෙල, පිරිසිදුකම, අධ්‍යාපනය, හොඳ නරක නේ, ගුණධර්ම, ආගම දහම, ඔය වගේ දේවල් කියලා දෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා. මේ අතුරු ප්‍රශ්න දැන් අඹුසැමියන් අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ, ගැටලු ඇති වෙන්න පුළුවන් නේ, ප්‍රායෝගිකයි නේක. ඔබ එවැනි අවස්ථාවලදී ඒ වගේ ප්‍රශ්න කතා කරද්දී දරුවෝ ළඟ තියාගන්න නැත්නම් දරුවන්ව එතනින් අයින් කරනවද? බොහෝ දුරට අපි කතා කරන්නේ පෞද්ගලිකව අපි දෙන්න විතරයි. ගොඩක් අපි තර්ක කරනවා ලහිරු. හැබැයි අපි දෙන්නම දන්න දෙයක් තියෙනවා. තිලිනි හරිනම් මම පිළිගන්නවා ඔයා හරි කියලා. එයා දන්නවා රොෂාන් හරිනම් එයා පිළිගන්නවා රොෂාන් හරි කියලා. ඔච්චරයි. සිම්පල්. මෙහෙම S2 දිහා බලන් හොඳට වයිෆ්ගේ S2 දිහා බලන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මිනිස්සු මෙහෙමයි ලහිරු ඇත්තටම දැන් කලා ක්ෂේත්‍රයේදී ගොඩක් වෙලාවට විවිධ අය හම් වෙනවා. ඒ වගේ සමහරක් වෙලාවට සමහරක් අයට ඔය සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒව ගෙදර අරන් යන්න හොඳ නැහැ. අපි ගෙදර අරන් යන්න හොඳ නැහැ. මොකද අපි ගිහිල්ලා නිදා ගන්න තැන, වැටෙන තැන, මං කිව්වේ උපරිමයේ සලකන තැන. ඒකට ඒ ගෞරවය දෙන්න ඕන ලහිරු. ඒ ගෞරවය දුන්නාම අපිට පෞල් ජීවිතේ, මොකද අපේ පෞල් ජීවිතේ තමයි එතනින් පස්සේ ඒක ඇතුළේ වෙන දේවල්, එළියට යන දේවල් තමයි අපේ දරුවෝ මූණ දෙන්න ඕන ඒවට. අපි දරුවෝ හදලා ලොකු කරලා, ලොකු උස්මහත් කරලා අපි ඒගොල්ලන් එළියට යවද්දි ඒගොල්ලන්ට අපි කරන හැම එකකම බලපෑමක් එනවා. අපි ඒව දැනගන්න ඕනේ. ඊළඟට හරිම සරලයි අපි ගියේ ඇතුලේ. මම ෆ්ලෑෂ් බෑක් රොෂාන් නෙමෙයි ගෙදර. මම තාත්තා. අපි සෙල්ලම් කරනවා. සින්දු කියද ඒ වගේ දේවල් අපි කරනවා. ගෙදර කතා කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට දැන් දරුවෝ එක්ක ගොඩාක් වෙලාවට මම දන්න දෙයක් තමයි ගොඩාක් වෙලාවට ගොඩක් ගෙවල් වල දරුවන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. දෙමව්පියෝ තමයි දරුවන්ට කියන්නේ. උදේ එලා හැන්ද වෙනකන් දරුවන්ට කියනවා. අරහෙම කරන්න මෙහෙම කරන්න කියලා. නමුත් දරුවන්ට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට අවශ්‍ය දේ කියන්න. එතකොට ඒගොල්ලෝ කියනවා. ඒ හිම කියන්න බැරි වුණාම තමයි අර වෙන තැන්වල වෙන අයව තෝරගන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියන්නේ. අපිත් ලහිරු කවුරුත් කලින් කසාද මෙදලා ප්‍රැක්ටිස් එකක් නැහෙනි. පළවෙනි විවාහයෙන් තමයි වුන් මේවා ඉගෙන ගන්න. කලින් දරුවෝ හදලා පුහුණු වීමක් නැහෙනි. එහෙම කරන කොහේ ක්ලාසුත් නැහෙනි. මේකෙම තමයි දේවල් ඉගෙන ගන්න. ඉතින් ගොඩාක් වෙලාවට වෙන්නේ අපිව අපේ අම්මලා තාත්තලා ගෙදර හදපු විදිහට තමයි අපි අපේ දරුවෝ හදන්නේ. නමුත් අපි ඒ දෙකෙන් වෙන් කර ගන්න ඕන. අපිට වෙච්ච අඩුපාඩු, අපේ තිබ්බ අඩුපාඩු ඒ ටික අයින් කරගෙන අපි මෙහෙට ගන්න ඕන. අපි කියන්නේ අපි 100%ක් හරි කියලා. කොහොම වෙයිද දන්නේ නැහැ මේ දෛවය. නමුත් උත්සාහ කිරීම වැදගත්. පවුලක් ඇතුළේ ලස්සනට ජීවත් වෙන එක. එතකොට ඒක පවුලක් වෙනවා. ඒක ඇතුළේ අර ස්ටෙප් බයි ස්ටෙප් ආපුවම ළමා කාලේ, තරුණ කාලේ පවුල ඇතුළේ අපි අකාලේ නොමරුණු වයසට එතකොට ඒ දරුවෝ දිහා බලලා ඉන්න සුබවාදීව හිතනවා. ඔබ ජීවිතේ මත්පැන් පානය කරලා තියෙනවද? නැහැ. දුම්බැටි? නැහැ. මත්ද්‍රව්‍ය? නැහැ. කවදාවත් නැහැ. හැබැයි ඔය ටෙස්ට් කරලා තියෙනවා සමහර අය. ටෙස්ට් කරන්න. ඔය දැන් යාළුවෙක් එද්දී බේරෙන්න බෑනේ. චුට්ටක් දෙන්න කියලා අරගෙන ඒගොල්ලන් අර වට්ටන්නේ චුට්ටක් මෙහෙම කරලා තියලා එහෙම කරලා තියෙනවා. ඔබට සාපේක්ෂව ඔබ ඔය කියන සක්සස් ස්ටෝරි එකට ඒකත් හේතුවද රොෂාන්? සමහර තැන්වලදී ගැලවෙන්න. ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා. ගොඩක් මම අහන්නේ මේක සාපේක්ෂ වෙන්න පුළුවන්. මම ඔබෙන් අහන්නේ ඔබ හරි. ගොඩක් වෙලාවට ඔය මිනිස්සු නැති වෙන්නේ අනිත් අය ඉස්සරහා පොරක් කියලා පෙන්වන්න ගිහිල්ලානේ. ඒ කියන්නේ මට හොඳට බොන්න පුළුවන්.
මට ගොඩක් මේ ගර්ල්ස්ලා ඉන්නවා. ඒගොල්ලන් මට ඕන වෙලාවක කතා කරලා ගේන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. මට තව ඕන වාහනයක් ගන්න පුළුවන්. මම හිතන්නේ පොරක් වෙනවා කියලා කියන්නේ කැපිලා පේන්න ගිහින් පෙනිලා කැපෙන්න වෙනවනේ. එහෙම වෙන්න හොඳ නැහැ. ඔය ඕන තැනක ඉන්න ඕනේ. හැබැයි තමන් වෙන්න ඕනේ. අර කතාවක් තියෙනනේ උප්පත්තිය විපත්තිය අතරමැද ප්‍රතිපත්තියක් නැත්නම් ඒක මහා නස්පැත්තියක් කියලා. ඒ නිසා මගේ ප්‍රතිපත්ති මහා සතුයි. මම අනිත් අයට ඕන විදියට ඉන්න ඕනේ නැහැ. මගේ ප්‍රතිපත්ති මත මම පිහිටන්න ඕනේ. ඒක මත තමයි මගේ දියුණුව ඉදිරිය සියල්ලම රඳාපවතින්නේ. මොකද අනිත් අය අපිත් එක්ක එදිනෙදා හම්බෙලා යන කට්ටිය. ඒ අය පිනවන්න, ඒ අය සතුටු කරන්න, ඒ අය ඉස්සරහා පොරක් වෙන්න ගියාම තමයි මේ ඔය කියන ප්‍රශ්නේ ඉන්නේ. නැති ප්‍රශ්න. ඔව්. කවුද අතරම රොෂාන් ප්‍රනාන්දු කියන්නේ? රොෂාන් ප්‍රනාන්දු කියන්නේ හිතට එකගව හරි දෙයට හරි කියන වැරදි දෙයට වැරදි කියන කෙනෙක්. අපිව සමාජයේ කොයි විදිහට නිර්වචනය කළත් ආශ්‍රය කරන්න ඕනේ අපිව. අපි එක්ක ඇවිල්ලා අපේ ජීවිතවල අපි මොනවද කරන්නේ? අපි කරලා තියෙන්නේ මොනවද? අපේ ජීවිත අපි ගෙවන්නේ කොහොමද? අපි පවුලක් විදියට ඉන්නේ කොහොමද? මිනිස්සෙක් විදියට අපි අනිත් අයට සලකන්නේ කොහොමද කියන එක ඇහෙන් දැකලා අත්විඳින්නේ නැතුව රොෂාන් ප්‍රනාන්දුව විග්‍රහ කරන්න යන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. රොෂාන් ප්‍රනාන්දු කියන්නේ හෘද සාක්ෂියට එකගව ජීවත් වෙන කෙනෙක්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.